අයිබෝවන් දරුවනේ අද අපි ප්‍රොප්‍රැක්ටිකල් YouTube channel එකෙන් කතා කරන්නේ පස්ස පාඩමේ 3 වෙනි වීඩියෝ එක. ඒකෙදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පාංශු ලක්ෂණ වර්ගීකරණය සහ පාංශු ලක්ෂණ වර්ගීකරණයේ භෞතික ලක්ෂණ පිළිබඳව. භෞතික ලක්ෂණවල පාංශු වයනය ගැන තමයි අපි අද පාඩමෙන් කතා කරන්නේ. එහෙනම් අපි යමු පාඩමට. අපි දැන් බලමු පාංශු ලක්ෂණ කොහොමද වර්ගීකරණය කරන්න කියලා. පාංශු ලක්ෂණ ප්‍රධාන ආකාර තුනකට වර්ගීකරණය කරන්න පුළුවන්. භෞතික ලක්ෂණ, රසායනික ලක්ෂණ සහ ජෛවීය ලක්ෂණ ලෙස. ඔබට මේ ස්ලයිඩ් එක අධ්‍යයනය කිරීමෙන් භෞතික ලක්ෂණ මොනවද, රසායනික ලක්ෂණ මොනවද සහ ජෛවීය ලක්ෂණ මොනවද කියලා අධ්‍යයනය කරන්න පුළුවන්. අපි මුලින්ම බලමු පාංශු භෞතික ලක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා. පසක බාහිරව නිරීක්ෂණය කළ හැකි ලක්ෂණයක් අපි භෞතික ලක්ෂණයක් කියලා හඳුන්වනවා. ඒ වගේම අපිට මේවා බොහෝ විට නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ. මිනිසාගේ පංචේන්ද්‍රියන් භාවිතයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. සමහර අවස්ථාවල එම සාධකවල ප්‍රමාණයන් මැන ගැනීම සඳහා උපකරණ සහ පරීක්ෂණ අපිට භාවිතා කරන්න පුළුවන්. අපි බලමු පාංශු භෞතික ලක්ෂණ යටතේ එන පාංශු වයනය පිළිබඳව. පසෙහි අඩංගු වැලි, රොන් මඩ හා මැටි අංශුවල සාපේක්ෂ අනුපාතය පාංශු වයනය කියලා හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙම අංශූන්ගේ ප්‍රතිශත ව්‍යාප්තිය අනුව පසෙහි දැනෙන ස්වභාවය කියලා අපිට සරලව හඳුන්වන්න පුළුවන්. අපි බලමු ඊළඟට පාංශු වයනය කොහොමද වර්ගීකරණය කරන්න කියලා. වර්ගීකරණයේදී පස් අංශුවේ විෂ්කම්භය තමයි සැලකිල්ලට ගන්නෙ. ඒක ප්‍රධාන ආකාර දෙකකට අපි වර්ගීකරණය කරනවා. පළවෙනි එක තමයි USDA ක්‍රමය. ඒ කියන්නේ United States Department of Agriculture. ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තමයි මෙම වර්ගීකරණය හඳුන්වා දීලා තියෙන්නේ. එම වර්ගීකරණයට අනුව මිලිමීටර් 0.002ට අඩු අංශු මැටි අංශු කියලා හඳුන්වනවා. ඒ වගේම 0.002ත් 0.05ත් අතර අංශු රොන් මඩ අංශු කියලා හඳුන්වනවා. ඒ වගේම 0.05ත් මිලිමීටර් 2ත් අතර අංශු වැලි අංශු කියලා හඳුන්වනවා. හරි. අපි බලමු ඊළඟ වර්ගීකරණය. මෙම වර්ගීකරණය අපි අන්තර්ජාතික පාංශු වර්ගීකරණය කියලා හඳුන්වනවා. එතකොට මේක ISSS වර්ගීකරණය ලෙස හඳුන්වනවා. International Soil Scientist Society එක මගින් තමයි මෙම වර්ගීකරණය හඳුන්වලා දීලා තියෙන්නේ. මෙම වර්ගීකරණයට අනුව වැලි අංශුවක විෂ්කම්භය මිලිමීටර් 2ත් 0.02ත් අතර වෙනවා. ඒ වගේම රොන් මඩ අංශුවක විෂ්කම්භය 0.02ත් 0.002ත් අතර වෙනවා. ඒ වගේම මැටි අංශුවක විෂ්කම්භය 0.002ට වඩා අඩු අගයක් ගන්නවා. හරි. ඊළඟට අපි බලමු පාංශු වයනයේ වැදගත්කම් මොනවද කියලා. ඔබට මේ ස්ලයිඩ් එකෙන් පේනවා ඇති ප්‍රධාන වැදගත්කම් අපි 5ක් කතා කරනවා. අපි මේ වැදගත්කම් එකින් එක බලමු දැන් කොහොමද බලපාන්නේ කියලා. පාංශු වයනයේ පළවෙනි වැදගත්කම ජල වහනය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට. ඔබට මේ රූප සටහන අධ්‍යයනයෙන් පැහැදිලි වෙනවා ඇති වැලි, රොන් මඩ සහ මැටි අංශුන්ගේ විෂ්කම්භයන් දාලා තියෙනවා. ඒ වගේම මහා අවකාශ ප්‍රමාණයන් සහ ශුද්‍ර අවකාශ ප්‍රමාණයන් දාලා තියෙනවා. එතකොට වැලි අංශුවක් ගත්තාම අපි දන්නවා වැලි අංශුවක විෂ්කම්භය වැඩි. ඒ කියන්නේ වැලි අංශුවක් ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම මැටි අංශුවක් ගත්තාම මැටි අංශුවේ විෂ්කම්භය අඩු නිසා ඒක ප්‍රමාණයෙන් කුඩා අංශුවක් වෙනවා. මේ අංශු දෙකේ ප්‍රමාණයන් නිසා මේ වැලි අංශුන්ගේ මහා අවකාශ ප්‍රමාණය, කියන්නේ වැලි අංශු විෂ්කම්භයෙන් වැඩි නිසා වැලිමය පසක මහා අවකාශ වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ වගේම වැලිමය පසක ශුද්‍ර අවකාශ තියෙන්නේ අඩු ප්‍රමාණයක්. ඒ වගේම මැටිමය පසක් ගත්තොත්, ඒ කියන්නේ මැටි වැඩි ප්‍රමාණයක් ඇති පසක් ගත්තොත් ඒකේ මහා අවකාශ තියෙන්නේ ඉතා අඩුවෙන්. ඒ වගේම ශුද්‍ර අවකාශ වැඩි ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් දරුවනේ ඔබට පැහැදිලි වෙනවා ඇති
ජල වහනය සඳහා ජල වහනය කියන්නේ අපි පසකට ජලය දැම්මහම ඒ ජලය පසේ රැඳිලා තියෙන්නේ නැතිව පහළට ගමන් කරනවා. එතකොට වැලි පසෙහි මහා අවකාශ වැඩි නිසා ඒ මහා අවකාශ හරහා ජලය පහළට ගමන් කරනවා. ඒ කියන්නේ මූල පද්ධතියෙන් පහළට ගුරුත්වාකර්ෂණ බලය ඔස්සේ ගමන් කරනවා. එතකොට ඔබට පැහැදිලි වැලිමය පසක ජල වහනය ඉතා වැඩි බව. ඊට සාපේක්ෂව මැටිමය පසක් ගත්තොත් මැටිමය පසෙහි මහා අවකාශ අඩු නිසාත් ශුද්‍ර අවකාශ වැඩි නිසාත් එවැනි පසකට ජල සම්පාදනයේදී ඒ ශුද්‍ර අවකාශ අතර ජලය මනාව රැඳෙනවා. ඒක නිසා ජලය පහළට ගමන් කරන එක අඩු වෙනවා. මොකද මහා අවකාශ අඩු නිසා ඒ හරහා ජලය පහළට ගමන් කිරීම අඩු වෙනවා. ඒ නිසා ජල වහනය මැටිමය පසක ඉතා අඩුයි. එහෙම නැත්නම් අපිට දුර්වලයි කියලා කියන්න පුළුවන්. ඒ අනුව මැටිමය පසෙහි ජල වහනය දුර්වල නිසා අපිට එම පසක් මත්ස්‍ය පොකුණු වගේ දේවල් සෑදීමට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම වැලිමය පසෙහි ජල වහනය ඉතා හොඳින් සිද්ධ වෙනවා. අපි බලමු ඊළඟ වැදගත්කම පසෙහි ජලය රඳවා ගැනීමේ ධාරිතාවය පිළිබඳව තීරණය කිරීමට අපිට පාංශු වයනය වැදගත් වෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ වැලිමය වයනයක් තියෙන පසක මහා අවකාශ වැඩි ශුද්‍ර අවකාශ අඩුයි. මැටිමය වයනයක් තියෙන පසක මහා අවකාශ අඩු අතර ශුද්‍ර අවකාශ වැඩි වෙනවා. අපිට මේ ජලය රඳවා තබා ගැනීමේ හැකියාවට නැත්නම් ජලය ගබඩා කර තබා ගන්න වැදගත් වෙන්නේ ශුද්‍ර අවකාශ. අපි පාංශු ජලය කතා කරනකොට කතා කරා ශුද්‍ර අවකාශවල තමයි පාංශු ජලය ගොඩක් රැඳිලා තියෙන්නේ කේශාකර්ෂණ බල මගින්. ඒක නිසා මැටි පසක මේ ශුද්‍ර අවකාශ වැඩි වශයෙන් අන්තර්ගත වන නිසා ජලය මැටි පසෙහි වැඩියෙන් රඳවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මැටි පසෙහි අංශු ඉතා කුඩා නිසා ඒවායේ පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි අගයක් ගන්නවා. ඊට සාපේක්ෂව වැලි පසෙහි පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය අඩුයි. ඒ වගේම මැටි පසක ශුද්‍ර අවකාශ වැඩි ප්‍රමාණයක් පවතින නිසා සවිවරතාවය වැඩි අගයක් ගන්නවා. මෙන්න මේ හේතුන් නිසා මැටි පසක වැඩි ජල ධාරිතාවයක් රඳවා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව වැලි පසක අපි මේ කතා කරපු ශුද්‍ර අවකාශ ප්‍රමාණය අඩුවීම නිසා ජලය රඳවා ගැනීමේ හැකියාව එයාට නැහැ. ඒක නිසා මහා අවකාශ වැඩි නිසා ජල වහනයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මැටිමය පසෙහි පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය හා සවිවරතාවයේ වැඩි බැවින් පසේ ජලය රඳවා තබා ගැනීමේ හැකියාව වැඩි. ඒ වගේම වැලිමය වයනයක් ඇති පසෙහි ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩුයි. මොකද වැලිමය පසක වගා කර ඇති භෝගවලට ජල සම්පාදනය කළ යුතු කාලාන්තරය අඩු වෙනවා. ඒ කියන්නේ වැලිමය වයනයක් තියෙන පසක ජලය ගබඩා වෙන්නේ අඩුවෙන් නිසා සහ ජලය වහනය වීම වැඩි නිසා ජලය රැඳෙන්නේ අඩුවෙන්. ඒක නිසා අපිට සිද්ධ වෙනවා අඩු කාලවලදී එවැනි පසක වගා කරලා ඇති භෝගවලට ජලය සපයන්න. පාංශු වයනයේ ඊළඟ වැදගත්කම විදිහට පාංශු ආතනය පිළිබඳ අවබෝධයට අපිට වයනය වැදගත් වෙනවා. හරි. වැලිමය වයනයක් තියෙන පසක මහා අවකාශ වැඩි කියලා අපි කතා කරා. එතකොට මේ මහා අවකාශ අතර තමයි පාංශු වාතය ගොඩක් රැඳෙන්නේ. ඊට සාපේක්ෂව මැටිමය වයනයක් තියෙන පසක මහා අවකාශ අඩුයි. මහා අවකාශ අඩු නිසා වාතයේ රැඳෙන ප්‍රමාණය අඩුයි. එතකොට මැටිමය වයනයක් තියෙන පසක වැඩිපුර රැඳෙන්නේ ජලය. ඒ මොකද ශුද්‍ර අවකාශ වැඩි නිසා. ඊට සාපේක්ෂව වැලිමය පසෙහි මහා අවකාශ වැඩි නිසා පාංශු වාතය හොඳින් රැඳෙනවා. ඒ වගේම පාංශු වාතනය කියන්නේ පාංශු වාත අවකාශ අතර වාතය සංසරණය වීම හොඳින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පාංශු වාතනය හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම වැලිමය වයනයක් තියෙන පසක පාංශු වාතනය හොඳින් සිද්ධ වෙන නිසා පාංශු ජීවීන්ගේ එහෙම නැත්නම් ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයත් ඉතා හොඳින් සිද්ධ වෙනවා. ඊට සාපේක්ෂව මැටිමය පසෙක පාංශු වාතනය අඩු නිසා ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ඉතා අඩුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබට සරලව මෙය ඉදිරිපත් කළ හැකි වැලිමය පසෙහි මහා අවකාශ වැඩි නිසා
පාංශු වාතනය හොඳින් සිදුවේ. එම නිසා පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි. මැටිමය පසෙහි මහා අවකාශ අඩු නිසා පාංශු වාතය රැඳෙන ප්‍රමාණය ඉතා අඩු. කැටායන හුවමාරු ධාරිතාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් අපිට පාංශු වායනය වැදගත් වෙනවා. මොකද කැටායන හුවමාරු ධාරිතාවය සඳහා කලිල වැදගත් වෙනවා. එතකොට අකාබනික කලිලයක් විදිහට අපිට මැටි හඳුන්වන්න පුළුවන්. මැටිවල අපි කලිනුත් කතා කරා මැටි අංශුවල ඍණ ආරෝපණ තියෙනවා. මේ ඍණ ආරෝපණවලට ධන අයන, ධන කැටායන, කැල්සියම්, මැග්නීසියම්, ඇමෝනියම්, සෝඩියම්, පොටෑසියම් වගේ අයන බැඳ තබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අධිශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම අධිශෝෂණය කරගෙන අවශ්‍ය විටක එම කැටායන පාංශු ද්‍රාවණයට මුදා හැරීමේ හැකියාව නැත්නම් විස්ථාපනය කිරීමේ හැකියාවත් මේ මැටි අංශු වලට තියෙනවා. ඒක නිසා කැටායන හුවමාරු ධාරිතාවයට මෙන්න මේ මැටි අංශු වැදගත් වෙනවා. එසේනම් මැටි ඊටා වැඩි ප්‍රමාණයක් ඇති පසක මැටි අංශු වැඩියෙන් අන්තර්ගත වන නිසා මේ ඍණ ආරෝපණ වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ ඍණ ආරෝපණ වලට වැඩි කැටායන ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මැටි ඊටා වැඩි ප්‍රමාණයක් ඇති විට කැටායන හුවමාරු ධාරිතාවය වැඩි අගයක් ගන්නවා. ඊට සාපේක්ෂව වැලිමය වයනයක් ඇති පසක වැඩිපුර වැලි ප්‍රමාණයක් ඇති පසක මැටි අංශු තියෙන්නේ ඉතා අඩුවේ. ඒක නිසා එහි අඩංගු ඍණ ආරෝපණ ප්‍රමාණය අඩුයි. ඒක නිසා කැටායන, ඒ කියන්නේ සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම් වගේ කැටායන අවශෝෂණය කිරීම නැත්නම් අධිශෝෂණය කර ගැනීමේ හැකියාව අඩුවෙන් තමයි පවතින්නේ. ඒක නිසා කැටායන අඩු ප්‍රමාණයක් රැඳිලා තියෙන නිසා වැලිමය පසක කැටායන හුවමාරු ධාරිතාවය අඩු අගයක් ගන්නවා. අපි කෙටියෙන් බලමු මෙය. මැටි අංශු වටා ඍණ ආරෝපණ තියෙන නිසා ඒවට ධනායන, ධන කැටායන බැඳෙනවා. මැටිමය පසෙහි මැටි අංශු වැඩි නිසා කැටායන හොඳින් අධිශෝෂණය වෙනවා. ඒ නිසා කැටායන හුවමාරු ධාරිතාවය වැඩි අගයක් ගන්නවා. ඒ නිසා මැටිමය පසෙහි පෝෂක වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. භෝග වගාවට ජලයේ යෙදිය යුතු වාර ගණන සහ කාලාන්තරය තීරණය කිරීමට අපිට පාංශු වයනය වැදගත් වෙනවා. මෙහිදී වැලි අධික පසක අපි දන්නවා මහා අවකාශ වැඩි නිසා ඉතා ඉක්මනින් ජලය වහනය වීම සිද්ධ වෙනවා. ඒ නිසා පසෙහි ජලය රැඳෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා නිතර ජල සම්පාදනය කරන්න. ඒ කියන්නේ අපි වැලිමය පසක ඉඳලා තියෙන භෝග වගාවකට අපි ජලය සම්පාදනය කළ යුතු වාර ගණන වැඩි වෙනවා. ඒ වගේම කාලාන්තරය අපි ජල සම්පාදනය කළ යුතු කාලාන්තරය අඩු වෙනවා. ඒ කියන්නේ ඉතා කෙටි කාලවලදී අපිට ජලය සම්පාදනය කරන්න අවශ්‍ය වෙනවා. මොකද මූල මණ්ඩල කලාපයේ රැඳිලා තියෙන ජල ප්‍රමාණය අඩු වීම හේතුවෙන්. වැලි පසකට සාපේක්ෂව මැටිමය පසක් ගත්තොත් මැටිමය පසක ශුද්‍ර අවකාශ වැඩි නිසාත් මහා අවකාශ අඩු නිසාත් ජලය රැඳෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා ජලය යෙදිය යුතු වාර ගණන අඩු අගයක් ගන්නවා. කියන්නේ එක්වරකදී අපි ජලය යෙදුවාම ඒක මූල මණ්ඩලය ආශ්‍රිතව මූල මණ්ඩල කලාපයේ ගොඩ වේලාවක් රැඳිලා තියෙනවා. ඒක නිසා ජලය නිතර යෙදීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ජලය යෙදිය යුතු කාලාන්තරය වැඩි වෙනවා. එක පාරක් යොදලා ඊට පස්සේ ඊළඟ පාර යොදන්න වැඩි කාලයක් අපිට ගත වෙනවා. ඒ විදිහට පාංශු වයනය අපිට භෝග වගාවක් සඳහා යෙදිය යුතු ජලයේ වාර ගණන සහ කාලාන්තරය තීරණය කරන්න වැදගත් වෙනවා. අපි කලිනුත් කතා කරා වැලි, රොන් මඩ සහ මැටි අංශුන්ගේ ප්‍රමාණයන් වෙනස් වීම මගින් ඒ පසෙහි විවිධ ලක්ෂණ වෙනස් වෙන බව. ඒ අනුව වැලි අධික පසක් කියලා අපිට කියන්න පුළුවන් වැලි ප්‍රතිශතය 80ත් 100ත් අතර තියෙන, රොන් මඩ සහ මැටි ප්‍රතිශතය 0ත් 10ත් අතර තියෙන පසක් අපි වැලිමය පසක් කියලා හඳුන්වනවා. එතකොට වැලිමය පසෙහි තියෙන්නේ වැඩිපුර වැලි තමයි අන්තර්ගත වෙන්නේ. ඒ වගේම මැටිමය පසක් කියන්නේ මැටිමය පසක 50ත් 100ත් අතර ප්‍රමාණයක් මැටි අන්තර්ගත වෙනවා. රොන් මඩ සහ වැලි අන්තර්ගත වෙන්නේ 0ත් 45ත් අතර ප්‍රමාණයක්.
ඒක නිසා වැඩි ප්‍රමාණයක් මැටි අන්තර්ගත වෙන නිසා අපි එම පස මැටිමය පසක් කියලා හඳුන්වනවා. ඒ වගේම රොන් මඩ සහිත පසක් කියලා හඳුන්වන්නේ මේ මැටි රොන් මඩ සහ වැලි ප්‍රතිශතයන් සාපේක්ෂව සමාන මට්ටම් වල තියෙනකොට අපි එමැනි පසක් රොන් මඩ සහිත පසක් නැත්නම් ලෝම පසක් කියලා හඳුන්වනවා. ඒ අනුව අපි ශාක වර්ධනය සඳහා ගොඩක් වැදගත් වෙන සහ ඉතා හොඳ පසක් වෙන්නේ ලෝම පසක්. අපි පාංශු වයනය පිළිබඳව ඉගෙනගත්ත කරුණු වල සාරාංශයක් තමයි මේකෙන් ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පාංශු ලක්ෂණ විදිහට පුෂ්ටිය, ශේෂ්ත්‍රඵලය, ජලය රඳවා ගැනීමේ ධාරිතාවය, පෝෂක ගබඩා කර ගැනීමේ හැකියාව, වාතනය, ඇතුල් කාන්දු වීමේ වේගය, සුසංහනය. සුසංහනය කියන්නේ සාමාන්‍යයෙන් පසක් තදවීම අපි සුසංහනය කියලා හඳුන්වනවා. එතකොට අන්නේ කියන ලක්ෂණ, පාංශු ලක්ෂණ වැලි සහ මැටි පසක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තමයි අපි මේ ස්ලයිඩ් එකෙන් කතා කරන්නේ. එතකොට එය අධ්‍යයනයෙන් ඔබට ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. අපි මේ කොටසින් කතා කරා පාංශු ලක්ෂණ වර්ගීකරණය, ඒ වගේම භෞතික ලක්ෂණයක් වන පාංශු වයනය, පාංශු වයනයේ වැදගත්කම් අපි මේ කොටසේදී අධ්‍යයනය කළා. පස්සේ තවත් භෞතික ලක්ෂණයක් පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ පාඩමට අදාළව කලින් දාපු වීඩියෝ වල link එක description එකේ දාලා ඇති. ඒකත් ගිහින් බලන්න. ඔබට සුබ දවසක්.